මෙන්න තව බයික් එකක් තියෙනවා විකුණන්න. මෙන්න තියෙන්නේ අතර. දැන් අපි බයික් එක බලමු. මේ තියෙන්නේ Honda බයික් එක. ඉතරලා ඔයගොල්ලන්ට මම බයික් එක ගැන සම්පූර්ණ බයික් එක පෙන්නලා ඉන්නම්. ටයර් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ හරිය පොඩ්ඩක් මලකඩ කාලා වගේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දන්නවා අපේ channel එකේ මම සේරම දේ පෙන්නලාම තමයි දෙන්නේ. එතකොට ගන්න එක්කෙනෙක්ට සම්පූර්ණ විස්තරය ආ බයික් එක ගැන අයිඩියා එකක් අරගෙන ඇවිල්ලා සාමාන්‍යයෙන් බයික් එක ගන්න පුළුවන්. එතකොට යාට පහසු විදියට තමයි මම මේ සේරම දේ පෙන්නන්නේ. ඉතින් මේ කවුලින් එක black color. කවුලින් එකත් එන්නේ එහෙම තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදියට Honda Japan made in Japan කියලා බැච් එක ගහලා ඒත් එක්කම මෙන්න මේ හරිය මේ පොඩ්ඩක් මේවා වෙලා තියෙනවා. මේ පොඩ්ඩක් මේවා වෙලා තියෙනවා. ඉතින් මේ හරිය පොඩ්ඩක් මෙන්න මේ වගේ දේවල් තියෙනවා පොඩි පොඩි. මේක used bike එකක්. use කරපු bike එකක්. ඉතින් ඒත් එක්කම chain case එකේ සේරම original විදිහට තියෙනවා. Japan ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ original stickers ඉඳන් එහෙමම තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතන original sticker එක එහෙමම ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ ටයර් එකත් හොඳයි. මේ තියෙන ඕලන්ට බලපු ගමන් පේනවා ඇති. රිම් එකත් ඉස්සරහා රිම් එකම වගේම තමයි. පොඩි පොඩි මෙන්න මේම රස්ට් වගේ තියෙන. ඒ කියන්නේ මලකඩ පොඩි පොඩි මේකක් වගේ තියෙන්නේ ගහලා තියෙන්නේ. ඒත් එක්කම ඔරිජිනල් මේ සිග්නල් එක, බ්‍රේක් ලයිට් එක ඒත් එක්කම මේ හරියට තියෙනවා. මෙන්න ප්‍රෙස්ටර් එක මේකත් සාමාන්‍යයෙන් පේන්ට් එකක් වගේ ලාවට පේන්ට් කරලා තියෙනවා මේකේ. මේ වගේ මේ පැත්ත නම් බැච් එක තියෙනවා මේ සයිඩ් කවුලින් එකේ. මෙන්න මෙතනක් තියෙනවා මේකේ ඔරිජිනල් බැච් එක. ඒත් එක්කම මේ තියෙන්නේ මේ එන්ජිම මේ විදිහට තියෙන්නේ. මෙතනත් පොඩි පොඩි දේවල් තියෙනවා මේ කවුලින් එකේ. එහෙමයි බයික් එකේ මම හිතනවා ඔයගොල්ලන්ට බයික් එක ඔයගොල්ලෝ බැලුවා නැත්නම් බලන්න මේ වෙන්නවා මම ඔයගොල්ලන්ට ඒත් එක්කම ස්විච් එක එදින රයිට් ලෙෆ්ට් ස්විච් එක මේක හෙඩ්ලයිට් එක හෝන් එක මේකට ආපු කණ්ණාඩිය මේ තියෙන කණ්ණාඩිය මෙන්නයි තියෙන්නේ කණ්ණාඩිය මෙතන මේ වගේ තියෙනවා ඒත් එක්කම මේ ඔක්කොම ඔරිජිනල් දේවල් තියෙන්නේ මේක ගියර් 3 මේ තියෙන්නේ 1 ඊට පස්සේ මැද නියුට්‍රල් 3 ඊට පස්සේ 1 2 3 නියුට්‍රල් මැද අන්න මේ හරියට ඔරිජිනල් මේවා ටික තියෙනවා ඉතින් මේ විදිහටම තියෙන්නේ බයික් එක ලයිට් එක XS නම්බරේ ඉතින් මම සේරම දේ අපේ channel එකේ ඉන්න කට්ටිය දන්නවා සේරම විස්තර මම ඕගොල්ලන්ට කියනවා ඉතින් ඒක ඕගොල්ලන්ටත් පහසුයි දෙන අපිටත් පහසුයි ඉතින් මේ වගේම තමයි තියෙන්නේ මෙන්න මේක සීට් එකක් සාමාන්‍ය පොඩි පොඩි මේවා තියෙනවා මේක සීට් එක හදා ගන්න වෙනවා ඒත් එක්කම ඔරිජිනල් මේ හරිය බැච් එක තියෙනවා අපි ටැංකිය පැත්තේ බලමු මේ වගේ මීටර් එක තියෙනවා ටැංක් එක මෙහෙමයි තියෙන්නේ සීට් එක යට ඉතින් සම්පූර්ණ බයික් එක බලලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දෙන්න එහෙනම් අපි බයික් එක ස්ටාර්ට් කරලා බලමු කොහොමද කියලා ස්විච් එක මේ නියුට්‍රල් ලයිට් එක වැඩ. දැන් අපි ඔන් කරලා ස්ටාර්ට් කරමු. ස්ටාර්ට් කරලා බලන්න. ඉන්ජිනේ ශබ්ද පොඩ්ඩක් ඔයගොල්ලෝ බලා ගන්න. පේනවා ඇති දන්න කට්ටිය දන්නවා බයික් ගැන. හොඳටම දන්න කට්ටිය ඒගොල්ලෝගේ එන්ජින් සවුන්ඩ් එකත් බලනවා. ඔන්ලයිට් මොඩල් එක. මේ විදිහට තමයි තියෙන්නේ බයික් එක. ඉතින් මේ බයික් එකේ ඔක්කොම පොත්පත් ඒත් එක්කම papers documents සේරම clear. එතකොට මේ බයික් එකේ price එක වෙන්නේ 2.65කට આવොත් මේ බයික් එක දෙනවා. ගාන මම නම්බර් එක දාන්නම් කතා කරන්නත් පුළුවන්. ඉතින්ලා බයික් එක සම්පූර්ණව ඔයාලා බලලා නම්බර් එක description එකේ දෙන්නම්.
කතා කරන්න මම හිතනවා බයික් එක මම සම්පූර්ණයෙන්ම ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඒත් එක්ක අපි බලමු මේ හෝන් එක. හෝන් එක වැඩ. සිග්නල් එකෙත් සද්දෙත් එක්කම ඉන්ඩිකේටර් වෙනවා මේ. මේ හරිය ඉන්ඩිකේට් එක වෙනවා. මෙතන පස් වෙනවා ලයිට් එක. මේකත් පස් වෙනවා. ඉතින් මේ දැන් තියෙන තත්ත්වෙට ලංකාවේ තෙල් සුපිරියටම වැඩ කරන බයික් එකක් මේක. ඉතින් ඕගොල්ලන්ට දන්නවා මෙන්න මේ තියෙන මේ විදිහට මෙතනත් ඒ විදිහටම වැඩ. මේ හරිය ලගේජ් එක මෙහෙම ඉන්නේ මේකේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ බයික් එක. ඉතින් ඕගොල්ලෝ බයික් එක සම්පූර්ණ බලලා කතා කරන්න බයික් එක මේ බයික් එක ගන්න අදහසින් ඉන්න කෙනෙක් අනිවාර්යෙන් කතා කරන්න. ඕගොල්ලන්ටත් පුළුවන් තරම් අපි පැත්තෙන් channel එකේ පැත්තෙත් අපි ඕගොල්ලන්ට දන්නවා හොඳටම රෙකමන්ඩ් කියන්නේ හොඳටම බයික් එකක් චෙක් කරලා ඒකේ මොන හරි තිබ්බොත් වැඩ අර මෙහි මොන හරි තිබ්බොත් අනිවාර්යෙන්ම අපි කියලා තමයි ඕගොල්ලන්ට දෙන්නේ. ඉතින් මම සේරම දේ ඕගොල්ලන්ට බයික් එකේ ඕගොල්ලෝ ඇවිල්ලා බලනවා වගේ මම ඕගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ බයික් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ඔයගොල්ලෝ කවුරු හරි මේ බයික් එකට ඉන්ට්‍රස්ට් නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. බයික් එක සම්පූර්ණයෙන්ම බලන්න. ඉන්නේ බයික් එක. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.